Hi, welcome back to our channel Europe with Hubby. ඉතින් කොහොමද ඔයාලට මේක චුට්ටක් පරණ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට මතක ඇති අපි ට්‍රාන්ස්ෆර්ගරේෂන් බ්‍රෂෝ ට්‍රිප් එකක් ගියා මගේ chapters 18 වල තියෙනවා ට්‍රාන්ස්ෆර්ගරේෂන් වීඩියෝ එක ඊට පස්සේ තමයි මම මේක දාන්න හිටියේ හැබැයි චුට්ටක් ලේට් වුණා එඩිටින් පොඩක් පරක්කු නිසා ඉතින් අද ඔයගොල්ලන්ට බලන්න පුළුවන් බ්‍රෑන්ඩ් කාසල් ට්‍රිප් එක අපි යනවා දැන් බ්‍රෑන්ඩ් කාසල් එක බලන්න. ඉතින් හරි ඔයගොල්ලොත් එන්න අපි ගිහින් බලමු. ඒකේ විස්තර ටික මම කතාවක් ඉස්සරහට කියන්න හිතාගෙන ඉන්නවා. බලමු. කාසල් එක ගැන පොඩි විස්තරයකුත් එක්ක අපි ඉස්සරහට යමු. මෙහෙට එනකොට ටික පෙට්‍රල් ගණන්. එහේ අපි ගැහුවේ 7.20යි. ලීටරේ. ඔව් ලීටරේ ගැහුවේ. මෙහෙට එනකොට ටික ගණන් වෙනවා 7.22යි 7.25යි. දැන් මම අන්තිමටම දැක්ක මේ කාසල් එක ළඟ දැන් බ්‍රෑන්ඩ් කාසල් එක 7.33යි ලීටරේ. ඉතින් ඒක ගොඩක් වට එහෙම ෆුල් කරගෙන ඉන්න පුළුවන් නම් උඩ ගොඩක් ලේසි. පෙට්‍රල් විතරක් නෙමෙයි හැමදේම ගණන් මෙහෙනේ අපි දැන් අපි සීනි දැක්කා මේ අපි ඒ බුකරස් ගන්න සීනි එක කීයද? ලේ 3යි ගානයි මෙහෙ 8යි. ඒක සීනි එකම ඒක පැකට් එකම ලේ 8යි. මොකද මෙහෙට වා කියන්න වගේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න ඇති ගොඩක් දුරයි. මේ ලාදෝයි පාසියේගේ ෂොප් එක හැමදේම ගණන් කෑම වුණත් එමය අපි ගන්න පාන් එක හේ 5යි නම් මෙහෙ 10යි. ඒ වගේ ගණන් හොඳ තමයි තියෙන්නේ. ගොඩක් ගණන්. මොකද කෑම බීම ඔක්කොම අරගෙන ඉන්නේ. ඔව් හේතුව නෑ මෙහෙමයි. අපි ආවේ අර වෙන පාරවල් වල ඉන්නේ. දැන් මෙතෙන්ට මේක දැම්මෙත් අපි අස්සේ පාරකින් ඇවිල්ලා මන් දන්නේ ඒක මේ නම් ඇති වීඩියෝ එකේ මැද්දෙන් නැද්ද. නමුත් මේ ඒ වගේ අතරමැදි අස්සේ තියෙන පාරවල් හින්ද මේ ඒ අපි ආපු ගොඩක් ඒ පාරවල් ටිකක් මේ දුෂ්කරයි කියන්නේ මේ ගොඩක් වෙලාට ඒ හරියනම් කඩවල් නැහැ. කිසිම දෙයක් නෑ ෆාමසියක් නෑ. පෙන්නන්න. මේ වැඩි විකාශල එක. ඒකනේ අර ඇත්ත පෙරකන්නේ අපි යන්නේ. ළඟයි අපි එතනට ගිහිල්ලා ඊට පස්සේ එතන ලස්සන මේ හරිය තියෙන ලස්සන විලා ටිකක්. කෑම හැමදේම රෙස්ටෝරන්ට්. මේ හරිය ඇත්තට ඔක්කොම තියෙන රෙස්ටෝරන්ට් ඔක්කොම ඒවා. අපු වාරේ ඇත්තටම කිසිම දෙයක් නැහැ. ෆාමසියක් ගෑවිලාවත් නැහැ. ඉතින් මේ හරිය තියෙන්න ඕනේ ඉතින් කොහොමද ගොඩක් ටුවරිස්ට්ලා එනවා ඇතිනේ මේ හරියට. මම කරේ පාකින් ප්ලේස් එකක් හොයලා. පාකින් ප්ලේස් ටිකටින් ඔක්කොම දැන් හොයන්න ඕනේ. ඒ ටුවරිස්ට් ඒරියා තමයි ලස්සනයි. එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා මං හිතන්නේ ඇතුළ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කාසල් එක. මං කලින් වීඩියෝ එකක දැක්කා කෙනෙක් කරපු එක. පුළුවන් තරම් දුරට ඇතුළට ගිහිල්ලා හම්බෙමු. නේද? අපිට ඇතුළ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපිට මෙතනින් පාකින් ටිකට් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කාසල් එක බලන්න යන්න. රුමේෂ් මේ පාකින් ටිකට් එක ගන්න වෙලාව මේකට බ්‍රෑන්ඩ් කාසල් සමහරක් අය ඩ්‍රැකියුලා කාසල් කියලා කියනවා. ඊට පස්සේ මෙතනින් තමයි කාසල් එක ඇතුළට යන්න ටිකට්ස් අපි බයි කරන්න ඕනේ. කාසල් එක බලන්න යන්න එක්කෙනෙක්ට ලේ 70ක් යනවා. ඒ ටික ඔව් තව තියෙනවා ඒ කියන්නේ ඇතුළට ගිය ඒ කියන්නේ එතනින් පුළුවන් උමගක් තියෙනවා ඒවා බලන්න යනවා තව ලේ 30ක් තව එකක් තියෙනවා එක බලන්න යන්න තව 20ක් ඒ වගේ ඇඩ් වෙනවා අපි කාසල් එක බලන්න තමයි ටිකට් ගත්තේ. ලේ 72 මේ ආකෘතියක් නේ. ඔව්. ටිකට්ස් දෙකත් අරගෙන යන්න ඕනේ දැන් බලන්න කාසල් එක.
අපි ගොඩක් උඩ ඉන්නේ දැන්. කාසල් එකේ එන්ට්‍රන්ස් එකේ ඉඳන් වීව් එක මෙහෙම තමයි පේන්නේ. ඒකත් හරිම ලස්සනයි. ඒකයි මම පොඩ්ඩක් ඒ ටිකත් වීඩියෝ කරලා බැලුවේ. ඒක තමයි කාසල් එකට යන දොර. මම දන්නේ නැහැ මට මෙතනින් එහාට වීඩියෝ කරන්න පුළුවන් වෙයිද කියලා. අපි බලමු. මං හිතන්නේ මට නවත්තන්න වෙනවා මෙතනින් එහාට. ඇතුළට ආවට පස්සේ අපිට දැනගන්න ලැබුණා අපිට වීඩියෝ කරන්න පුළුවන් කියලා, ෂූට් කරන්න පුළුවන් කියලා. ඉතින් මට පුළුවන් තරම් මම ෂූට් කළා. ඒක ඇතුළේ තියෙන කතාන්දරත් මම ඉස්සරහට මේ වීඩියෝ එකකින් කියන්න ලෑස්තිලා ඉන්නවා. Regina Maria Queen. Ini තමයි Queen වෙන එක. තමයි soldier කෙනෙක් විතර වැඩ කරලා තියෙන රුමේනියාවට. ඊට පස්සේ යාගේ family life එක මේක යාගේ room එක. මෙහෙන් යන්න තියෙන්නේ. මෙහෙන් යන්න තියෙන්නේ. මේ තියෙන්නේ යාගේ bedroom එක. යාගේ bedroom එක. මේ යාගේ ini apa habis kerja? මේ උඩේ ඩ්‍රෙස් එකයි manufactured in Milan වල තමයි 1910 මාරි 1914 ඔක්තෝබර් 10 වෙනිදා සිට 1927 ජූලි 20 දක්වා රුමේනියාවේ අවසන් රැජින වූ අතර ඇය පළවන ෆර්ඩිනල් රජුගේ බිරිඳ වූවා. ඇය බ්‍රිතාන්‍ය රාජකීය පවුලකට උපත ලැබූ අතර ඇයගේ පියා එඩින්බරෝහි ආධිපාදිවරයා වූ ඇල්ෆර්ඩ් කුමරු සහ මව රුසියාවේ මහා ආධිපාදිවරිය වන මාරියා ඇලෙක්සැන්ඩ්‍රෝවිනා වේ. ඒ බලන්න මේකේ මේ හරිම ලස්සනයි ඒකනේ. ඒකාධිකාරී යන අනුවර්ත නාමයෙන් හඳුන්වන ලබන ෆර්ඩිනල් 1 නොහොත් ෆර්ඩිනල් වික්ටර් ඇල්බර්ට් මෙයින්රාඩ් 1865 අගෝස්තු 24 වනදා උපත ලැබුවා. ඔහු 1914 ඔක්තෝබර් 10 වෙනිදා සිට ඔහුගේ මරණය දක්වාම එනම් 1927 දක්වාම රුමේනියාවේ රජ වූවා. බ්‍රෑන්ඩ් කාසල් උපදේ මේක හදන්න යා ඊට පර්මිෂන් එක නොවැම්බර් 19 වෙනිදා ස්ලෝවේකියා මේක යාගේ ඔරිජිනල් ડોකියුමන්ට් එක. යා 1900 මේකෙන් තමයි ඒගොල්ලෝ හරියටම දීන්නේ 1977 නොවැම්බර් 19 මේ ස්ලෝවේකියාවේ සොලොන් මාළිගයේදී අන්ටිෝකි හංගේරියා අජීසින් විශේෂ කඩදාසියක ලියලා දීලා තියෙනවා කියලා කියන්නේ. එයාගේ ඒ කියන්නේ මේ සන්නස වගේ හදන්න කියලා. ඒක තමයි රාජ්‍යතුමා 16th century නේ 16 වෙනි ශතවර්ෂය. මේක දැක්කම නම් බය හිතෙනවා මට උඩට යන්න. එනට ඔය ඉතින් උඩට යා බලමු ගිහිල්ලා. චූටි පාරක් තියෙන්නේ. ඔයාගෙන මුලින් යන්න හරිය. උඩ බලන්න. අම්බෝ බය හිතෙනවා දැක්කා. ඕනනම් කඹයක් තියෙනවා අල්ලගෙන යන්න.
ඔළුව බලාගෙන. Baby. හරි රජිනගෙත් පළවෙනි ෆර්ඩිනල් රජතුමාගෙත් නිල් ඇස් ඇති ප්‍රියතම දියණිය වන ඉලියානා කුමරිය නැතහොත් ඇලෙක්සැන්ඩර් මව ලෙසද මැය හැඳින්වුණා. මැය ඉපදුනේ 1909 ජනවාරි 5 වෙනිදා රුමේනියාවේදී. දසම නමසය 41. හොස්පිටල් ක්වීන් මාරියාස් හාට් හොස්පිටල් 1940 අරකද ලස්සනයිනේ. ට්‍රාන්ස්ල්වේනියාවේ බිය පිළිබඳ ඉතිහාසය. බ්‍රයන් කාසල් දේශීය මිත්‍යාවන් සහ බීති සංකේතවත් සහ ඒ වගේ අර්ථයන් පිළිබඳ ඉතිහාසයට පිවිසීමක් ඉදිරිපත් කරයි. හතරවන මාලිගාවේ අනුපාප්තික කාමර 4ක සමහර අද්භූත චරිත නිරූපණයේ උපත ලද පෙරනිමිති කතාවක් පිළිගන්නේ. රුපිනියානු පුරාවෘත්තවල භයානක රාජධානිය ඇතුළු රාත්‍රිය සහ අඳුර මෙම චරිතවල කතා කරන වේදිකාව ලෙස ක්‍රියා කරයි. සියල්ල දුෂ්ටකමේ සංකේතවත් සහ කාලබීජවලට අමතක වූ බිය. දවසේ චරිතවලට වඩා වෙනස් මෙම ජීවීන් මාලිගාවේ පහළ මාලයේ සැරිසරන අතර ඒවා ප්‍රදර්ශනය කර ඇති ආකාරය මගින් උද්දීපනය වේ. දිවා ආලෝකයේ සිට රාත්‍රිය වැඩෙන විට හතරවන මහලේ නිර්මාණය කරන ලද අවකාශයේදී අපට මුණ ගැසෙන්නේ අඳුරේ මාලිගාව වටා සැරිසරමින් සැබෑ බලපෑමක් ඇති කරන මෙම බියජනක ජීවීන්. 1897 දී පසු බ්‍රෑම් ස්ටෝකර් විසින් ඔහුගේ ඩ්‍රැකියුලා නවකතාවට ලබා දුන් මාතෘකාව නිසා 1897 පසු ප්‍රසිද්ධියට පත් වූ වල්ලචියාවේ ක්‍රූරතම පාලක කුමාරයා ලෙස හැඳින්වූ තැනැත්තා ගැන සඳහන් නොකර වූවන්ගේ කතාව සම්පූර්ණ නොවනු ඇත. ඕනෑම ශාකයක් ඕනෑම සතෙකු හෝ ගලක් නිරපේක්ෂ වර්තමානයක ජීවත් විය හැකිය. උපතට පෙර අතීතයක් සහ උපතින් පසු අනාගතයක් ඇත්තේ මිනිසුන්ට පැමිණි. පැරණි යුගයේ සමහර මිත්‍යාවන් සහ සංකේත ඉදිරිපත් කිරීම ප්‍රයෝජනවත් විය හැකිය. විශේෂයෙන් පසුගිය ශතවර්ෂ 6 පුරා බොහෝ මිත්‍යාවන් සහ ජනප්‍රවාද බ්‍රෑන්ඩ් කාසල් බිත්ති තුළ සංසරණය වෙමින් පවතී. අපි ඒවා එකට එක සොයන්නෙමු. බාරකරු ඇන මරියා අල්ටමෑන්, කලා ඉතිහාසඥයා, විද්‍යාත්මක උපදේශ ඇන්තෝනියෙටා ඕල්ටනේටි, වාර්ගික විද්‍යාඥ සහ විශ්වවිද්‍යාල මහාචාර්ය. ජැම් කරන ලද බලකොටුවක් ඇති අතර පැරණි වෙඩි තැබීමේ සිදුරු සිහිපත් කරන අතර සොල්දාදුවන් උණුසුම් තාර වක් කරන එක. ප්‍රහාරයන්ට උණුසුම් තාර වක් කරන එක. ආරක්ෂක බිත්තිය 1000. දැන් මෙතනින් ඇත්තටම ඇතුල් වෙනකොට හොල්මන් මන්දිරයක්. මමත් බය හිතුණ එක දැක්කට පස්සේ ටිකක් වෙලා බලාගෙන හිටියා මොකද්ද කියලා. ඔයගලන්ට පේනවා ඇති ඒගොල්ලෝ බය හිතන විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. බබා Oh my god. ඩ්‍රැකියුලා මාලිගය ඇත්තේ ට්‍රාන්සිල්වේනියාවේ පොයිනාරි මාලිගයයි. පොයිනාරි මාලිගය යනු ව්ලඩ් ද ඉම්ප්ලයගේ කෘතියයි.
බ්‍රෑන්ඩ් කාසල් බොහෝ විට ප්‍රබන්ධ වැන්පයර් කවුන්ට් ඩ්‍රැකියුලා සමග සම්බන්ධ වේ. රුමේනියාව මාලිගය බ්‍රෑම් ස්ටෝකගේ ඩ්‍රැකියුලා 1897 නවකතාවේ විස්තර කර ඇති පරිදි ඩ්‍රැකියුලා කාසල් වලට සමාන වන ඇති අතර දෙකම පාෂාණමය ප්‍රපාත මත සිටගෙන දර්ශනීය දර්ශනය ලබා දේ. බ්‍රෑම් ස්ටෝකගේ ඩ්‍රැකියුලා මාලිගාව පිළිබඳ විස්තරයට සැබැවින්ම ගැලපෙන ට්‍රාන්සිල්වේනියාවේ ඇති එකම මාලිගය බ්‍රෑන්ඩ් කාසල් වන බැවින් එය ලොව පුරා ඩ්‍රැකියුලා මාලිගාව ලෙසද හැඳින්වේ. බ්‍රෑම් ස්ටෝකගේ 1897 නවකතා වන ඩ්‍රැකියුලාහි ප්‍රධාන චරිතය කාලයක් සමග ජනප්‍රිය වී ඇති අතර සියලු වර්ගවල මාධ්‍යවල අනුවර්තන රීෆ් සහ උපහාසාත්මක කතා රාශියක පෙනී සිට ඇත. කවුන්ට් ඩ්‍රැකියුලා ඇතුළත්ව චිත්‍රපට 200කට වඩා නිපදවා ඇති අතර එම සංඛ්‍යාව ෂර්ලොක් හෝම්ස් ඇතුළත් චිත්‍රපටවලට පමණක් දෙවන වේ. හැරෙන්න ඕන. Come on. אני לא יודע כי עוד פעם, לאו דווקא כשהוא היה כאן פה, התוספות האלה היו קיימות. זוכר סיפרו לנו על הדגה עם סנטק לאור. කියන්නේ මොකද්ද? ඒක ඇවිල්ලා අපි මේ ඉන්නේ කාසල් එකේ ඉන්නේ. ඒ කාසල් එකේ ඉන්නකොට මේක ඇවිල්ලා මේ කාසල් එකේ පරණ එකක් නෙමෙයි. මේක අලුත් අය හදපු එකක්. මේක තියෙන්නේ විදුලි සෝපානයක්. මේක මීටර් ගණනාවක් පල්ලෙහාට යනවා. ඒ වගේම මේගොල්ලන් ෆස්ට් ප්ලේස් අරන් තිනවා මේක හැදුවට කම්පිටිෂන් එකකින්. මොකද මේක මේගොල්ලන් මේක හාරලා තියෙනවා පල්ලෙහාටම. ඒ කියන්නේ මේකෙන් අපි නැක්කට පස්සේ අපිට පල්ලෙහාටම අපේ කාර් පාක් කරන මීටර් 7ක් පල්ලෙහාටම යන්න පුළුවන්.
channel එක. ඒක ඇතුලේ තියෙනවා මේ multimedia room එකක්. ඒක අපිට photos ගන්න එක දේවල් බලා ගන්න. ඒක ඇවිල්ලා පරණ එකක් නෙමෙයි. අලුතෙන් නිර්මාණය කරපු එකක්. ඒක කොහෙවත් සඳහන් වෙන්නේ ටිකට් එක ගන්නකොට රොන් 20ක් කියලා තියෙනවා. අර රජුරන්ගේ වද කාදාරේ බලන්න. රොන් 30ක් තියෙනවා. ටනල් එකේ පල්ලෙහාට. ඒක වෙතනින් ගන්නත් පුළුවන්. සංසන්දනය. ඒ කියන්නේ ඒක කොහෙවත් හරියට කියලා නැහැ. මොකද්ද කියන එක හැබැයි මෙතන ආවට පස්සේ මෙතන නැවත ටිකට් මැෂින් එකක් තියෙනවා මෙතන. මෙතන ටිකට් මැෂින් එකක් තියෙනවා. ඒ ටිකට් මැෂින් එකේ ටිකට් එකක් ගන්න පුළුවන් රොන් 30ක් වෙනවා මේ වෙනවා. මේ තියෙනවා මම මෙතෙන්ට ගිහිල්ලා පෙන්නන්නම් මේ ඉංග්‍රීසි මීඩියම් එකේ බයිෝ ටිකට් ගියාම මෙතන තියෙනවා මේ තියෙන ටයිම් ටර්නල් එකට රොන් 30යි. මේ ටයිම් ටර්නල් කියන එක තමයි ඒක. ඒ කියන්නේ ටයිම් ටනල් එකකින් කියලා ඒගොල්ලෝ අදහස් කරලා තියෙන ඒගොල්ලෝ ෂුවර් එකට ඒගොල්ලෝ අපේ කාලේ ඉතුරු කරගන්න. ඒක ටනල් එකක් තියෙනවා. මේ පල්ලෙහාට ගියා ලිෆ්ට් එකේ බස් ඉතුරු ටික ඇවිදගෙන. අනිත් එක තමයි වදකාගාරය. වදකාගාරය තමයි. ඒක ලේ 20ක් ගන්න. අරකට එක්කෙනෙකුට රොන් 30යි. 30යි. ඒක මෙතනදී වුණත් අන්තිමටම ගන්න පුළුවන්. ඔව්. ඒක ගන්න මුල්ම තැනින් තියෙන ටිකට් බයි කරන. තැනින් තියෙන හැබැයි ඒගොල්ලෝ මොකද්ද කියලා කියලා නැහැ. මෙතනට ආවට පස්සේ තමයි දන්නේ. තමයි තේරෙන්නේ මොකද්ද කියලා. මේවා නම් මේ තියෙන්නේ මේ සල්ලි වලට ගන්න අරගෙන ගෙදර ගිහින් තියාගන්න මතක හිටින්න මොනමන්ස් ටිකක් මේ 50යි මේ 60යි ඒ වගේ ගණන් තියෙන්නේ තේරා ආයා කියපු පොතද මම හිතන්නේ ඉතින් රිජිනල් මාරියා රිජිනල් මේ අකෝයා පොත් දෙකක් ලියලා තියෙනවා කියලා මම හිතන්නේ එකක් මේක මට පොත් දෙක ලියා ලියපු එතන නම තියෙනවා මම දැන් නම වලට මම හිතනවා එතනට ආවට පස්සේ මොන හරි මතක හිටින දෙයක් අරන් යන්න ඕනේ. ඉතින් 10% කියලා වයින්ද? ඒක බ්‍රැන්ඩි එකක්ද? මොන හරි මේක මේ ඕක යන්නේ පෙන්නන්නේ. රුමේෂ්ට කලෙක්ෂන් එකක් ඕනේ ගෙදරට. ඒක නිසා අපි ගත්ත බ්‍රැන්ඩි එකක්. ඒක ලේ 200ක් උනේ කියලා යුරෝ 40ක් විතර. ඒ කියන්නේ මේ බ්‍රෑන්ඩ් කාසල් එකේ බ්‍රෑන්ඩ් කාසල් එක බලලා ඉවරයි. දැන් අපි බහිනවා පල්ලෙහාට ලිස්සනවා. පල්ලෙහාට බහිනවා. මට කලින් අර යන්න රුමේෂ් ලස්සනයි ඇත්තටම මේ අපි ඒක ඇතුලේ පැය දෙකක් විතර හිටියද 12 මාට අපි ඇතුළුනේ දැන් 2 මාට ළඟයි වෙලා එයාට මම මේ මතක හිටින දෙයක් අරගත්තා ස්වර්ණි එකක් විදියට එයා ගත්තේ බ්‍රැන්ඩි එකක් මොකද්ද කොහොම දැන් අපි ඉවර කරලා යන්න තමයි හදන්නේ අපි නැග්ගේ අතනින්නේ බස් ඉවරයි හරිම ලස්සනයි මේ අපි ප්ලෑන් කරලා ආපු ගමන නෙමෙයි කියන්නේ අපි ආවේ ට්‍රාන්ස්ෆර්මේෂන් විතරයි ඊට පස්සේ බ්‍රෂ් වලට අපි තව ටිකක් දුරට ආවා වොෂ්රූම් ගිහින් ඉතින් ඔහොම තමයි මෙහෙ හොඳයි හැබැයි මේ කියන්නේ යත් කතා වුණා අපි මොකද මෙහෙ එන්න හිතුවේ නැහැ ඒ වුණාට මෙහි ආපු එක හොඳයි කියලා ඇත්තටම පස්සේ හිතුණා අපි බ්‍රෑන්ඩ් කාසල් එක බලලා දැන් ආපහු ගෙදර යනවා අපිට කිලෝමීටර් 177ක් තියෙනවා එතන ඉඳන් යන්න ගෙදර මම කනවා මේෂයකට කැමති නෑ කාඩ් එකේ කනවා නේද මොකද යානේ ක්ලීන් කරන්නේ අපි යනවා අපි මේක වෙලාව පෙන්නනවා කොච්චරක් කියලා අපිට යන්න තියෙන්නේ අපහු එයා නතුරේ කොයි නවතිනද ඒ නිසා අපි දැන් කියන්න බෑ කොච්චර වෙලාවක් යනවාද කියලා එහෙම තමයි අපේ රෂෝ ට්‍රිප් එක ඉවර වෙන්නේ අපි ඒකේ තියෙන තනිකරම වංගු පාරක් වංගු කියන්නේ සුපිරි වංගු ඒවායි යුව තමයි පිටෙස් තියෙන රෝඩ් එක
ඒ වංගු කෙලින්ම යූ අකුරම තමයි. මම දන්නේ නැහැ කොහොමද ඒකට කියන්නේ තව විදියකට කියන්නේ. ලස්සනයි. 18 වංගු යනවා. 18 වංගු. කඩු ගන්නවා නගිනවා. හරි ආසයි එතන මේ වගේ වාහනයක යනවා කියන්නේ. හරි ආසයි. බලාගෙන දැක්කනේ කොච්චර දුරින්ද ගත්තේ කියලා. ඔයා හයියන වේගෙ හින්දා. එයා අපු වේගෙට යන්න බෑ වංගුවක. ඔයත් තාම නම් ඉස්සරහට ළඟට ඒක භයානකයි. ඔයා වංගුව යන්නේ 40 50ටද? ඔව් 50 පොඩි පොඩි ගණන්. පොඩි පාලමක් එහෙමත් තියෙනවා. ෆයිනල්ස් ෆයිනල්ස්. ඊළ අර බලන්න ලොකු වාහනේ නේ. මම එයා හෙලින් යන වංගුවේ. ගිව එකම තමයි නේද? ආයි තව එකක් තියෙනවා. තව ලොකු එකක් ඉස්සරහා තියෙන ඒ වගේ නේ. රමේෂ් වංගු කෙලින් කරන් try කරනවා. මම වංගුවේ හදිස්සි හරි ට්‍රැක් එක පයින්න ගියොත් එයා ඊටු ටික අරන් දෙනවා මට. ඒ කියන්නේ දැන් වාහනේ ට්‍රැක් එකේ යන්නේ. ඒ ට්‍රැක් එකේ එහා මෙහා වුණොත් තව මදි වුණොත් එයා ටක් ගාලා මට මේ ස්ටියරින් එකෙන් අරන් දෙනවා. ඔටෝ. ඔව් ඔටෝ. ඉස්සරහට තියෙනවනේ වංගු ටිකක් වැඩිපුර අර. ඒ ලිස්සනවා කියලා මාක් එකද තියෙන්නේ. එතකොට අර ටයර් දාගෙන යන්න ඕනේ මේ ලොකු වාහන. ඒ උඩ ටික තාම හිමයි වලින් තියෙන්නේ නේ කන්දේ උඩ. නායකී කොටස දැක්කද? අර පැත්තට තියෙන කොට කියලා පේනවා. ඒක පේන්නේ නැහැ. නායි ගිහිලා නෙමෙයි ඒ ටිකත් හිම නෑ වගේ. බබා. ඔයාලට පේන්නේ නැහැ මට පේන්නේ නැහැ. අර ටිකනේ අර උඩ ටිකනේ ඔව් ඒක වැහෙනවා සරින් සරි මොකද අපි ගොඩක් පාතේ. නොතරින් බලන්න අර තියෙන්නේ. ඔය දැන් නායි ගිහිලා ඔව් කියලා. බබා අර නායකී. මාර ලස්සනයි ඉතින්. ඒ ටවුන් එක. ටවුන්. චුට්ට නායකී. ටවුන් එකේ ට්‍රැෆික් එකේ තියෙන. මං හිතන්නේ අරහේ තියෙන ඔය ඔක්කොම මොන හරි දෙයක් කරගන්න ඕන මෙහෙට මෙහි ඔක්කොම තියෙන ප්‍රොෆි මැක්ස් ඔක්කොම තියෙනවා මේකා ඉමාෂ් ලිටල් සුපර් බෙට් PH වාහන ඔක්කොම තියෙනවා බබා. PH ප්‍රහෝවා කියන්නේ PH. ප්‍රහෝවා සිටි එක මේකනේ. කාන්ත ප්‍රහෝවා කාන්ත. දැන් දවල් නෙමෙයි හවස. පහම 3යි 4ට 10යි. මන්ටම අවුයි මේ වෙලාවට ඒ උනට. ටික දවසකින් මේව ඔක්කොම කහමල් යායක් වෙනවා. අපි දැන් තව කිලෝමීටර් 64ක් වගේ තමයි ගෙදරට තියෙන්නේ. එහෙම තියෙද්දි ආයෙ රමේෂ් දැම්මා ආපු නැති පාරක යන් කියලා. ඒ පාරේ තිදලා හිටලා තමයි අපි වාහනයක් එහෙම දකින්නේ. නෑ අපේ පැත්තට. හරි ඒත් දැන් කලිනුත් අපි යනකොටත් එහෙම දේවල් කරා. එනකොටත් එහෙම ඒවා කරන දැන් කිලෝමීටර් 63යි තව තියෙන්නේ. මුෆ්තියා නේ මේ හරියට කිව්ව මුෆ්තියා. Stay on one name කතා. නෑ නෑ පිටපස්සේ වාහනේ නෝනේ පිටපස්සේ. එතකොට ඒත් එක්කම මේ vlog එක දැන් ඉවර කරනවා. අපි කොහෙද ගියේ බ්‍රෂෝ. නේ අපි ඉවර කරමු. සමහර පාරවල් වෙනස් වැරදියදී අපි කියනවා. ඒවා
ඒවා මම මෙහෙම ඒවා හදලා මම දාන්න මම කියන එකට වඩා මම ටයිප් කරලා දාන්නම් හරි ගස්සලා සමහරක් ඒව සමහරක් විට එහෙනම් මම මේ vlog එක අපේ මේ vlog එක අද ඉවර කරනවා මේ වගේ අලුත් vlog එකකින් ආයිත් ඉස්සරහට හම්බෙමු මාව තාම subscribe කරලා නැත්නම් ඔබ subscribe කරන්න මට comment කරන්න මගේ වැරදි කරලා නේද එහෙනම් අපි හැමෝටම කියනවා